මම බලාගෙන හිටියේ මල්ලි. ඔතන ප්‍රශ්නයක් නෑනේ. ඔය මහත්තයා කියන කාරණාව හරිනේ. ඉස්සෙල්ලා මේ නෝනානේ මාරුනේ. පස්සනේ මහත්තයා මෙතෙන්ට ආවේ. නෝනාට සීට් මාරු කරන්න අයිතියක් තියෙනවා වගේම මහත්තයාටත් ඉඩ තියෙන ඕන් තැනකට මාරු වෙන්න අයිතියක් තියෙනවා. පරිස්සමෙන් රිදෙනවා ඇති. මෙහෙම වෙලා මදි මේ කරන දේවල් වලට. මැඩම්ටයි සර්ටයිත් ලැජ්ජ කරනවනේ. අර කොල්ලෝ යනවා ඉවසන්න පුළුවන්. මේ බෙහෙත් දාන එක තමයි ඉවසන්න කරුණා දෙන්න මම කරන්න. වාසුවට කෝපි එකක් හදන්නකෝ. රිදෙනවද? දැන් රිදෙන්නේ. මොකද උනේ? කෙල්ලෙකුගේ පස්ස ඇල්ලුවද? අල්ලන්න කලින් කොල්ලෝ ගැහුවා. සෑම් මේ මල් ටික මං ඔයා කාමරෙන් තියන්න ආවේ. සෑම් ප්ලීස් දොර අරින්න. සෑම් ප්ලීස් දොර අරින්න මට යන්න. ළඟට આવුත් මං කෑ ගහනවා. කෑ ගැව්වොත් කරුණ එනවා.
සමහර දේවල් වලදී අපිට ටිකක් ඉවසන්න වෙනවා නයනේ. එයා ලෙඩෙක් නේ. ලෙඩෙක්? ඔව් ලෙඩෙක්. ලෙඩෙක් නම් ඉතින් දොස්තරලා කියන දේවල් කරන්න එපා. දොස්තරලා සනීප කරයිද? මොකද නැත්තේ? මානසික රෝග කියන්නේ හොඳ කරන්න බැරි ලෙඩ නෙවෙයිනේ. අපි සනීප කරාම කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? සනීප වුණොත් එයා සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙයි. එතකොට හරිද? හරි නැද්ද? මහේෂ් ඔයා කැමති නැද්ද ඔයාගේ මල්ලි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවට? මේ නයනේ. ඔයාට නොතේරෙන දේවල් ගැන කතා නොකර කට වහගෙන ඉන්න. නයනේ. කසාදයක් එහෙම පැන්දලා දරුවෙක් එහෙම ලැබුණට පස්සේ ජීවිතේ හැම දෙයක්ම නෝමල් වෙන්න පුළුවන්. ඉතින් අපි ට්‍රීට්මන්ට් පටන් ගමුකෝ. සර් මැඩම් කාමරේට ගිහලා දොර වහගත්තා දොර අරින්නේ නැහැ. මැඩම්ට සනීප නැහැ. දැන් මේ හොඳට හිටියනේ සර්. හරි හරි ඉතින් දැන් හොඳට හිටියා. දැන් සනීප නැහැ. ඒක ඉතින් සාමාන්‍ය නීතියනේ. නීතිමය කසාදයක් තියෙනවා නම් ස්වාමියා මැරුණට පස්සේ දීපල අයිති වෙන්නේ බිරිඳටයි දරුවන්ටයි. දොස්තරලා කියනවානේ කසාද බැන්දොත් මෙයාව සනීප කරන්න පුළුවන් වෙයි කියලා. මොකද කරන්නේ? මහේෂ් ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරන්න ඕන ඔයා. ලෙඩා බේර ගන්න ඕන නම් දොස්තර. ගෙදර බේර ගන්න ඕන නම් මම. හරි? ඔය මොකද කරන්නේ? මොකද ඔය කරන්නේ? ඒයි! නයනී! 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 එන්නකෝ නයනී! මොකද්ද? මොකද්ද තමයි? ඔයාගේ ගෙදර තමයි හොරා ඉන්නේ. මේ කෝට්ට දාලා මගේ වැලේ තියෙන පෑන්. අනේ ඉතින් ටිකක්. ඔය එන්නේ. හොරා. මොකද්ද නයනි මේ විකාර? එහෙනම් ඉතින් ගෙදර තියාගෙන ඉන්නේ. සෑම් ඉන්දු ගන්න පෑන්ට් එක මට දෙන්න. ඕක දෙන්න මං ඔයාලට මගේ එකක් දෙන්නම්. ප්ලීස්. Thank you. ඔයා යන්න මං එන්නම්. යන්න. මං ඒත් බැලුවා මගේ අන්ඩර් පෑන්ට්ස් වලට මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් ඔයාගේව ගන්න නැද්ද? මොකද නැත්තේ? ඉතින් ඔයත් ඉවසගෙන ඉන්නවා. චික් විතර. ඉන්දු. ඕකත් ඔයාගේ මස්සිනාටම දෙන්න. මේ ඔයාලට බැරි නම් මම පොලිසියට කියලා ඔය පිස්සාව පිස්සන් කොටුවට ගෙනියනවා. සුද්දගේ වැඩ හරියට වෙලාවට 9ට කිව්වොත් 9යි 5ට නෙවෙයි. ටිකක් නම් පරක්කුයි තමයි. හැබැයි ඉතින් ලංකාවේදී සුද්දෝ දැනගන්න ඕනේ ලංකාවේ විදියට වැඩ කරන්න. මහේෂ් හොඳට මතක තියාගන්න සෑම්ගේ අසනීප ගැන සුද්දට දැනගන්න තියන්න එපා. මොකද මානසික රෝගියෙක්ගේ අස්සන බලංගු නැති බව සුද්ද හොඳට දන්නවා. Right. We agreed this matter months ago. Now it's up to you to complete the documents. Actually, the problem is
Mr. Watson, as I explained to you earlier, this property belongs to both Mahesh and his brother. Well, that shouldn't be a problem if the brother is willing to sell. Of course. So, what's the delay? At the moment, he is out of the country. Yes. But he'll be back in few weeks' time. Well, we could wait another few weeks. Okay. You can have 1 month, Thank you. That would be great. Thank you very much. but no more than that. Fine. සෑම් තැංක් යූ කියන්න නැද්ද? Thank you. ඊට පස්සේ කාගවත් අන්ඩර්පෑන්ට්ස් හොරකම් කරන්න එපා. කෙල්ලන්ගේ පස්සවල් මිරිකන්නත් එපා. කරුණගේ කරුණාගේ තල්ලන්න එපා. මගෙත් බෑ. ලස්සනයි. සෑම් මේ සරත් මහේෂ් වෙලා තියෙන්නේ. ඔයාව බලා ගන්න අලුත් එක්කෙනා. සරත් මේ සෑම් මහත්තයා. හොඳ ගිටාර් ප්ලේයර්. Shall I play? ඔයා මේක බොන්න මං එන්න. එහෙම ලෙඩක් තියෙනවා කියලා පේන්නේ නැහැ නේ මැඩම්. එහෙම පේන ලෙඩක් නෑ.
පුකාලන්නේ ගු ගන්නද? අනේ සෝරි මැඩම් මමත් දරු පවුල්කාරයෙක්නේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මට මොනවා හරි වුණොත් හරි හරි මට තේරෙනවා. මැඩම් මම ෂර්ට්ටත් කියන්නම් සෑම් සර්ව ගෙදර තියාගන්න එපා. ඉස්පිරිතාලෙක නවත්තන්න. මැඩම්ලටත් කරදර වෙයි. අපි බලන්නම්. එහෙනම් බොහොම ස්තුතියි සරත්. එහෙනම් මම යන්නම් මැඩම්. හොඳයි. මේ වතාවේ නම් උසාවි නොදා බේරගන්න බැරි වෙයි. මොකද මේක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි වතාව නෙමෙයිනේ මහේෂ්. උසාවියෙන් මොනවා වේද සමන්? අපිට කරන්න තියෙන්නේ මේ දෙකෙන් එකක්. මොකද්ද දෙක? එක වරද පිළිගැනීම. එතකොට වරදට දඬුවමක් ලැබේවි. එක්ක දඩයක් නැත්නම් හිර දඬුවමක්. නැත්නම් ওই දෙකම. අනිත් එක මොකද්ද? මෙයා මානසික රෝගියෙක් කියලා ඔප්පු කරන එක. හැබැයි සෑම් මානසික රෝගියෙක් කියලා උසාවිය ප්‍රකාශ කළොත් එයාගේ අත්සන වළංගු වෙන්නේ නැහැ. එතකොට අර ගෙදර වැඩේට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් වරද පිළිගමු. දඩයක් ගෙවන්න වෙයි. හරි මන් දඩේ ගෙවන්නම්. හිර යන්නත් වෙයි. හරි ඉතින් හිර යන්නේ වැරදි කරපු කෙනානේ සමන්. එහෙම නැත්තම් ඔයා මට කියන්නේ සෑම් ලෙඩෙක් කියලා උසාවියේදී කියන්න කියනද? මහේෂ් සෑම් ඇත්තටම ලෙඩෙක්නේ. ඉතින් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මට තියෙන ප්‍රශ්නේ ඔයාට මනුස්සකම් නැති එක ගැන. නයිනේ. ඔයා මට මනුස්සකම් උගන්වන්න එන්න එපා. දන්නේ නැත්තම් ඉතින් උගන්වන්න එපා. නයිනේ. ඔයා කඩ පරිස්සම් කරගෙන ඉන්න. මං කඩ පරිස්සම් කරගන්න. ඔයා පරිස්සමෙන් ඉලවන්න. මැඩම් තේ එක බීලා නෑනේ. ගෙන යන්න. වෙන තේ එකක් හදාගෙන එන්නද? එපා. ඇයි මැඩම් සනීප නැද්ද? කරුණාන්න. ඇයි? ඇයි කියලා අහන්නේ ඇයි? Shall I play for you? ඔන්න. තමුසේ හරිම වාතයක්. ඇයි? ඇයි කියලා අහන්නේ ඇයි? කරුණා කළා මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න. මට කාගේවත් සංගීතයක් ඕනත් නැහැ. මට කවුරුත් ඕනත් නැහැ. මේ මං තමුසේගේ නෝනත් නෙමෙයි, අම්මත් නෙමෙයි, සහෝදරිත් නෙමෙයි, වැඩකාරිත් නෙමෙයි.